ආයිබෝ වේවා ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගිය සතියේ ඔයාලට වීඩියෝ එකක් අපි ගෙනාවා. ඒකේ අපි ඇහුවේ ප්‍රශ්නයක්. නිවැරදි පිළිතුරු දෙන කීප දෙනා අරගෙන එකකින් නම් ටික තෝරලා තුන්ඩු දැමීමක් කරලා නිවැරදි පිළිතුරු දෙන කෙනාට රුපියල් 100ක රිලෝඩ් එකක් දෙනවා කියලා කිව්වා. හැබැයි නමුත් ඊට කලින් සතියට සාපේක්ෂව මේ සතියේ කවුරුත් නිවැරදි පිළිතුරු දෙන්න සමත් වෙලා තිබුණේ නැහැ. ඒකට නිවැරදි පිළිතුර මම දැන් දෙනවා. ඊට අමතරව තව ප්‍රශ්නයක් අහනවා. ඒකටත් අර විදිහටම ත්‍යාගයක් ලබා දීම සිදු වෙනවා. ඒතර ඒක දෙන්නේ ලබන සිකුරාදා වෙනකම් ඔයාලට අවස්ථාවක් තියෙනවා නිවැරදි පිළිතුරු ලබා දෙන්න. එහෙනම් යම් ප්‍රශ්නෙට කලින් සතියේ මම අහපු ප්‍රශ්නේ තමයි මේ විදිහේ යකඩ බෝල තියෙනවා 10 ගොඩවල් 5ක්. මේ පහේම තියෙන යකඩ බෝල එකම ප්‍රමාණය, එකම සයිස් එකේ, එකම හැඩයේ. එතකොට මේ 10 ගොඩවල් පහෙන් හැම ගොඩකම එක ගොඩක ඇරෙන්න අනිත් ගොඩවල් හතරෙම තියෙන යකඩ බෝල හැම එකක්ම ග්‍රෑම් 10ක් බර යකඩ බෝල තියෙනවා. එක ගොඩක විතරක් තියෙනවා ග්‍රෑම් 11ක් බර යකඩ බෝල. උතුර ඔයාලට මම දෙනවා ඩිජිටල් තරාදියක්. මේ තරාදිය පාවිච්චි කරලා මොනවා හරි ක්‍රමවේදයක් අරන් එකපාරක් විතරක් කියලා කොහොමද බර වැඩි ගොඩ හොයාගන්නේ කියලා මම අහුවා. එතකොට ඕකට එක එක පිළිතුරු දීලා තිබ්බා. නමුත් ඒවා නිවැරදි පිළිතුරු ලබා දෙන්න කවුරුත් සමත් වෙලා තිබුණේ නැහැ. ඒ හින්දා මම නිවැරදි පිළිතුරු මේ විදිහට දෙන්න. මම කරනවා මෙහෙම වැඩක්. මේ යකඩ බෝල සෙට් එකට ඔක්කොටම අංක 1 දාගෙන යනවා. මේ යකඩ බෝල සෙට් එකේ ඔක්කොම 2 දාගෙන යනවා. මේ යකඩ බෝල සෙට් එකට ඔක්කොටම බෝලවල 3 මාක් කරගෙන යනවා. මේවා 4, මේවා 5 විදිහට ඉලක්කම් කරනවා. කරලා ඉවරලා මම ගන්නවා මේ ගොඩෙන් එක බෝලයක්, මේ ගොඩෙන් බෝල දෙකක්, මේ ගොඩෙන් බෝල 3ක්, මේ ගොඩෙන් බෝල 4ක් සහ මේ ගොඩෙන් බෝල 5ක්. එතකොට දැන් මෙතන බෝල තියෙනවා 6යි, 3යි 3යි 6යි. මේ 9 බෝල 15ක් තියෙනවා. ඔය 15ම මම මේ තැටියට දානවා. දාලා මේකේ බර චෙක් කරනවා. බර චෙක් කරාම මම කිව්වා මේකේ එක ගොඩක ඇරෙන්න අනිත් ගොඩවල් ඔක්කොගෙම තියෙන ග්‍රෑම් 10ක් බර බෝල. අපි හිතමු මේ 15ම ග්‍රෑම් 10ක් බර බෝල වුණා නම් මේකේ බර එන්න ඕන 15ව 10ක් ග්‍රෑම් 150. දැන් කොහොමද බර වැඩි ගොඩ හොයාගන්නේ? බර වැඩි ගොඩ හොයාගන්නේ මෙහෙමයි. මම මේ ගොඩෙන් ගත්ත එක බෝලයක්. බර වැඩි ගොඩ තියෙන්නේ මෙතන නම් ග්‍රෑම් 11ක් බර බෝල තියෙන්නේ මෙතන නම් මේකෙන් ගත්තේ එක බෝලයක් නිසා මේකට උත්තරේ 151ක් ඇවිල්ලා තියෙන්න ඕන. 151ක් આવොත් බර වැඩි ගොඩ තියෙන්නේ පළවෙනි ගොඩේ. මේකට උත්තරේ 152ක් આવොත් ඒ කියන්නේ බර වැඩි බෝල මෙතන දෙකක් තියෙනවා. ග්‍රෑම් එක බර වැඩි වෙලා දෙකක් තියෙනවා. එහෙනම් බර වැඩි ගොඩ තියෙන්න ඕන දෙවෙනි ගොඩේ. 153ක් આવොත් අර විදිහටම බලලා තුන්වෙනි ගොඩත් 154ක් આવොත් හතරවෙනි ගොඩත් 155ක් આવොත් පස්වෙනි ගොඩත් කියලා අපිට බර වැඩි ගොඩ හොයාගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ මම මේ සතියේ ප්‍රශ්නේ ටිකක් පහසු එකක් අහන්නම්. සංඛ්‍යා රට සම්බන්ධ ප්‍රශ්නයක්. ප්‍රශ්නේ තමයි මෙතන 2කින් 1 තියෙනවා. මෙතන 5න් 3 තියෙනවා. මෙතන 10න් 5 තියෙනවා. මෙතන 17න් 7 තියෙනවා. මෙන්න මේ විදිහට සංඛ්‍යා රටාව මම ලියාගෙන ගියොත් 1 2 3 4 නෙමෙයි මේ හතරවෙනි පදේ. මේ විදිහට මම අහන්නේ 20 වෙන ස්ථානයට එන පදය කුමක්ද කියලා. පුළුවන් නම් උත්තරේ කමෙන්ට් එකක් විදිහට අපිට ලබා දෙන්න. අපි බලමු සිකුරාදා වෙනකම් වලට අවස්ථාව තියෙනවා. නිවැරදි පිළිතුරු දෙන එක්කනට අර සුපුරුදු කිව්ව විදිහට ත්‍යාගයක් හම්බ වෙනවා. එහෙනම් නැවත ඊළඟ වීඩියෝ එකත් එක්ක ලබන සඳුදා හම්බ වෙමු. එතෙක් ගෙන් ඉඳන් ඔයාලට සුබ සතියක්.